ලංකාවේ බොහෝ දෙනෙක් හොල්මන් විශ්වාස කරනවා. හොල්මන් කියලා දෙයක් ඇත්තටම ඉන්නවද? හොල්මන් කියන නමේ දේවල් පේන්නේ ඇහැට කියන එක නම් නෙවෙයි. මොකද නිදාගෙන ඉන්න කෙනෙක්ගේ ඇහැ ඇරලා මොනවා හරි පෙන්නුවට එයාට ඒක පේන්නේ නැහැ. ඇසින් කරන්නේ ප්‍රතිබිම්බයක් හදලා එහි විද්‍යුත් හා රසායනික සංඥාවක් මොළයට යවන එක. මොළයට තමයි ඇත්තටම පේන්නේ. පෙනීම සම්බන්ධව මොළයේ ප්‍රධාන කොටස් තුනයි. පළමු කොටසින් කෙරෙන්නේ අර ඇහෙන් යොපු සිග්නල් එක නැත්තම් ප්‍රතිබිම්බයේ තිබෙන ආලෝකයන් හා මූලික වර්ණයන් හඳුනාගෙන දල කොටස උත්තේජනය කරපු අය කියන්න ගත්තා රතු පාට එළියක් දැක්කා, නිල් පාට එළියක් දැක්කා වගේ දේවල්. හරියට දේවතා එළි වගේ. දෙවන කොටස උත්තේජනය කරපු අය කිව්වේ සම්පූර්ණ රූපයක් ගැන. එයාලා කිව්වේ ගෑනු කෙනෙක් දැක්කා, වයසක මිනිහෙක් දැක්කා වගේ දේවල්. තුන්වෙනි කොටස එහෙමත් නැත්නම් අර පරණ මතකයන් සසඳන කොටස උත්තේජනය කරපු අය කිව්වේ ආච්චි දැක්කා, සීයා දැක්කා, නැත්නම් එක එක රටවල ජනශ්‍රුතියේ එන මහසෝනා, මෝහිනී වගේ අය දැකපු જાති ටිනායිට මේක නිකන්ම වෙන්න පුළුවන්. මොකද මේ හෝමෝන උත්තේජනය සිද්ධ වෙන්න තව හේතු සුළු වශයෙන් බලපානවා. විද්‍යුත් චුම්බක තරංග වලින් ඇතිවෙන පල්සස්. කනට සංවේදී ශ්‍රවණ පරාසයට වඩා අඩු සංඛ්‍යාතයක් සහිත කම්පන තරංග. මේවා වාහන එන්ජින් වලින් පවා ඇතිවිය හැකියි. පරිසරයේ කාබන් මොනොක්සයිඩ් සිදුවන ආකාරය බලා සිටි බවට එවැනි සැත්කම් වලට භාජනය වූ ඇතැම් අය පවසනවා. එයත් සිහි නැති කිරීමට යොදාගෙන එන කෙටමින් වැනි ඖෂධ වලින් මොළයේ සිදුවෙන රසායනික විපර්යාස නිසා කලාතුරකින් නැතින තත්ත්වයක්. ඔබ රාත්‍රියේ රිය පදවන කෙනෙක් නම් සමහර විට දැකලා ඇති පාරායිනේ කවුරු හරි හිටියා වගේ. ඒත් හැරිලා බැලුවම කවුරුත් නැහැ. ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි. කණිනිකාවේ කේතු හා යෂ්ටි කියලා ශෛල දෙවර්ගයක් තියෙනවා. කේතු සෛල වැඩිපුර සංවේදී ආලෝකයට හා වර්ණවලට. යෂ්ටි සෛල තමයි අඳුරේදී වඩා සක්‍රිය. යෂ්ටි සෛල මගින් තමයි මේ දෘෂ්ටි මායාව ඇති කරන්නේ. ඇසේ මේ සෛල දෙවර්ගයේ පිහිටන්නේ මැදට වෙන්නට. කේතු සෛලත් ඒ වටේට යෂ්ටි සෛලත් ලෙසයි. ඉතින් ඒකයි පාර මැදින් නැතුව අයිනෙන් කවුරු හරි හිටියා වගේ පේන්නේ. ඉතින් හොල්මන් වලට හොල්මන් කියන නම වැටෙන්න හේතුව ඔන්න ඕකයි.